right අපි අද කතා කරමු කොහොමද cloud shell software එකෙන් අපි job එකක් create කරගන්න කියලා. ඉස්සෙල්ලාම අපි system එකට log වෙන්න ඕනේ. username password දීලා මම log වෙනවා system එකට. ඊට පස්සේ ඉස්සෙල්ලාම මට load වෙන්නේ invoice window එක. දැන් අපි customer කෙනෙක් job එකක් අපි create කරනවා නම් අපි යන්න ඕනේ වම් පැත්තේ menu එකේ තියෙන service management එකට. මේකෙන් තමයි job එකක් අලුතෙන් create කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ උඩ තියෙනවා add new job කියන බටන් එක මේක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එනවා. මෙතනින් අපි අපේ ඉන්න කස්ටමර් කෙනෙක්ද කියලා අපිට සර්ච් කරගන්න පුළුවන් මෙතනින් නම ටයිප් කරලා. එතන නම ටයිප් කරලා ලිස්ට් එකට කස්ටමර් එන්නේ නැත්නම් මෙයා අපේ සිස්ටම් එකේ රෙජිස්ටර්ඩ් කෙනෙක් නෙමෙයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් අපි කරන්න ඕනේ අලුතෙන් කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරගන්න එක. මම මෙතනින් අලුතෙන් කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ NIC එකත් ඔයාලට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. NIC එක ටයිප් කරාම කස්ටමර්ගේ බර්ත්ඩේ ෆොටෝ හැදෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක දෙනවා. ඊමේල් එක අවශ්‍ය නම් ඊමේල් එකක් දෙන්න පුළුවන්. දීලා ක්‍රියේට් කරනවා. ක්‍රියේට් කරාම අපි ක්‍රියේට් කරපු කස්ටමර්ව මෙතෙන්ට ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි අහනවා සිස්ටම් එක ටයිප් එක. ටයිප් එක කියන්නේ අපිට මේක බලා ගන්න ඕන හින්දා අපි මේක හදලා තියෙන රිපෝට්ස් වලින් කස්ටමර් කෙනෙක්ගේ රිපෙයාර් එකක්ද නැත්නම් අපි ෂොප් වොරන්ටි කියන්නේ අපි ෂොප් එකෙන් විකුණපු දෙයක වොරන්ටි එකද මේ එන්නේ. අපි කස්ටමර් රිපෙයාර් කියලා දානවා. ඊට පස්සේ සිස්ටම් එකෙන් ටෙක්නීෂියන් කවුද? ටෙක්නීෂියන්ස්ලා අපිට රෙජිස්ටර් කරලා තියන්න පුළුවන්. නැත්නම් ටෙක්නීෂියන් මෙතන අනිවාර්යයෙන්ම නැහැ. නමුත් ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නවා නම් අපිට එයාව මෙතනින් අසයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රෑන්ඩ් එක. මේක අපි හිතමු ෆෝන් එකක් නම් ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක ගන්න පුළුවන්. නැත්නම් කම්පියුටර් රිපෙයාර් එකක් නම් කම්පියුටර් බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා මෙතනින් ගන්න පුළුවන්. දැන් මම ගත්තේ Apple කියන බ්‍රෑන්ඩ් එක. Apple කියන බ්‍රෑන්ඩ් එක ගත්තම ඒකේ මොඩල් ටික මෙතනින් ලෝඩ් වෙනවා. එතකොට මේක මොකද්ද මොඩල් එක? මෙතන මොඩල් එකක් නැත්නම් ඔයාට පුළුවන් මෙතන මොඩල් එකක් ටයිප් කරන්න. ටයිප් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ කලර් එක මේක ඔප්ෂනල් කලර් එක අවශ්‍යම නැහැ. ඊට පස්සේ common problem. ඒ කියන්නේ ෆෝන් එකේ රිපෙයාර් එක මොන වගේ problem එකකටද කස්ටමර් අරන් එන්නේ කියන එක තමයි මෙතනින් දාගන්න ඕනේ. මේ common problems ටිකත් අපිට කලින් system එකට save කරලා තියාගන්න පුළුවන්. මම මේකෙදි display damage එකයි no power කියලා දානවා. ඔතන common problem වලින් දෙක තුනක් ඊට වැඩි ගාණක් problems විදියට අපිට දාගන්න පුළුවන්. ඊළඟට priority එක මෙතනින් අපිට දෙන්න පුළුවන්. priority එකක් ඕනේ නම් high immediate low කියලා මේවා අපිට වෙනම බලා ගන්න පුළුවන් මොනවද priority filter කරලා තියෙන කියලා. ඒකත් optional. මම ඒක fill කරන්නේ ඊළඟට capacity එකත් device එකේ අපිට දාගන්න පුළුවන්. ඒකත් optional. ඊට පස්සේ IMEI number එකක් දාගන්නවා නම් ඒකත් දාගන්න පුළුවන්. ඊළඟට deadline කියන්නේ මේ repair එක job එක අපි කවද්ද මේක ඉවර කරලා දෙන්න ඕන date එක. අන්න ඒ date එක අපිට දාගන්න පුළුවන්. අපි ඒක දාගන්නවා නම් අපිට ඒක බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකේදී අපි දෙන්න තියෙන ඩෙඩ්ලයින් ටික මොනවද කියලා මේ රිපෙයාර් එකට ආපු. ඊට පස්සේ බැටරි කන්ඩිෂන් වල අපිට මෙතන ටයිප් කරන්න පුළුවන්. ඒකත් ඔප්ෂනල්. ඊට පස්සේ එස්ටිමේටඩ් කොස්ට් කියලා එකක් තියෙනවා. ඕනනම් මෙතනත් ඒ කොස්ට් එක යන ගාන දාගන්න පුළුවන්. නැත්නම් ඒකත් ඔප්ෂනල්. ඊට පස්සේ ස්පෙෂල් නෝට් එකක් මොනවා හරි දාගන්න ඕන නම් ඒක ස්පෙෂල් නෝට් එකක් දාලා මේ කස්ටමර් මොනවද ස්පෙෂල් නෝට් තියෙන මොනවද කියලා දාලා ක්‍රියේට් කරන්න පුළුවන්. මේ ස්පෙෂල් කියලා දාලා මම ජොබ් එක ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා. මේ ජොබ් එකේදී කස්ටමර් ඇඩ්වාන්ස් එකක් ගෙවනවා නම් අපිට පුළුවන් මෙතන ඇඩ්වාන්ස් එකක් ගන්න. ඒ කියන්නේ මේ ජොබ් එකට කස්ටමර් රුපියල් 2000ක් විතර දීලා අපිට ඩිවයිස් එක දෙනවා මේක හදන්න කියලා. එතකොට අපිට කස්ටමර් දෙන ඇඩ්වාන්ස් එකත් මෙතනින් ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් එකක් දෙන්නේ නැත්නම් අපි ඒක නෝ කියලා දානවා. එනවා ජොබ් කාඩ් එකක්. දැන් ජොබ් එක ක්‍රියේට් වුණා. ජොබ් නම්බර් එක 0225. ජොබ් එක ක්‍රියේට් වෙනවත් එක්කම අපිට ජොබ් කාඩ් එකක් එනවා. අපිට පුළුවන් මේ ජොබ් කාඩ් එක print කරලා කස්ටමර්ට දෙන්න. මෙතන තියෙනවා කස්ටමර්ගේ නමයි විස්තරය ටික තියෙනවා. ජොබ් ඩීටේල්ස් ටික තියෙනවා. ෆෝන් එකේ ඩීටේල්ස් ටික තියෙනවා. මේ ටික අපිට කස්ටමර්ට print කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේ ජොබ් එක දැන් 0225 කියන ජොබ් එකට දැන් අපිට ඕන වෙනවා මේකට රිපෙයාර් එක කරද්දි මොනවා හරි පාර්ට්ස් ඇඩ් කරන්න. දැන් අපේ ස්ටොක් එකේ තියෙන මෙතන තියෙනවා පාර්ට්ස් ඉෂුව සර්විස් අයිටම් කියලා දෙකක්. එතකොට පාර්ට්ස් ඉෂුව කියන්නේ අපේ ස්ටොක් එකේ මොකක් හරි අයිටම් එකක් අපි මේ ජොබ් එකට ඉෂුව කරනවා නම් අපි හිතමු මම මෙතනින් පාර්ට් එකක් දානවා. මොකක් හරි පාර්ට් එකක් අපි ගමුකෝ මෙතනින්. ඒකේ පාර්ට්ස් මොනවද තියෙන්නේ බලමු.
හරි කමෙන්ට් quantity එකට යනවා cursor එක. quantity කීයද කියලා දාලා ආයෙ enter කරන්න ඕනේ. එතකොට මේ item එක මේ job එකේ cart එකට වැටෙනවා. දැන් ගාන 990යි කියලා තියෙනවා. දැන් මේ job එකට ඕක අපි save කරලා තියෙනबाट පස්සේ ආයෙ අපිට වෙන වැඩක් කරගන්න පුළුවන්. නැත්නම් ආයෙ service management එක කියලා තව ඒ job එකට තව මොකක් හරි add කරනවා නම් job number එක select කරලා අපිට පුළුවන් service items වලට කියලා service charge. අපි ගන්නවා display replacement එකට 2000ක් ගන්නවා. quantity එකයි කියලා දාගන්නවා. තව මොන හරි service charge ගන්නවා නම් ඒකත් type කරලා service charge කියන ඒවා අපිට type කරලා add කරගන්න පුළුවන්. parts පැත්තේ දේවල් අපිට type කරන්න බෑ. ඒක අනිවාර්යෙන් stock එකේ තියෙන්න ඕනේ. තියෙන දෙයක් තමයි දාගන්න. එතකොට මෙතනින් stock එකේ දෙයක් අපි job එකට assign කරාම stock එකෙන් ඒක අඩු වෙලා යනවා. දැන් ඔන්න job එකට අපි parts service දෙකම add කරගෙන තියෙන්නේ. තව ඕනනම් අපිට පුළුවන් මේ job එකට ටික දවසක් යන වැඩක් වගේ නම් අපිට මෙතනින් special note එකක් දාලා තියාගන්න පුළුවන් මේ job එකට. එතකොට ඒක දාලා save කරාම අපිට මේ job එකට අදාළ notes ඕන තරම් add කරගන්න පුළුවන්. මොකද job එක ටික දවසක් ඇදෙන එකක් වගේ නක්. එතකොට තව option එකක් තියෙනවා මේකේ මේතන job card එක ආපහු reprint කරන්න ඕන කියලා හිතමු අපි. එතකොට මෙතනින් මේ print button එකෙන් ආපහු job card එක reprint කරගන්න පුළුවන්. print එකක් ගන්න පුළුවන්. එතකොට job එක cancel කරනවා නම් මෙතන cancel button එකෙන් job එක cancel කරන්න පුළුවන්. එතකොට job එක delete වෙලා යනවා. මෙතන cancel reason එකක් අපි දාගන්න ඕනේ. දැන් job එකට අපි items දෙකක් add කරන් තිනවා. දැන් ගාන 2990යි. දැන් job එක complete කරනවා. දැන් job එක complete කරනවා නම් අපි මෙතන complete job කියන එක click කරන්න ඕනේ. එතකොට එනවා මේ job එකට අපි warranty දෙනවා නම් මාස වලින් warranty දෙන්න පුළුවන්. reference number එකක් දාගන්න ඕන නම් reference number එක දාගන්නත් පුළුවන්. ඒ දෙකම ඕනේ නැත්නම් අපි done කරන්න ඕනේ. එතකොට එනවා cash window එක. මෙතනින් තමයි අපි සල්ලි ගන්න part එක. එතකොට මේ customer cash pay කරනවා නම් 2990යි ගාන. customer 3000ක් pay කරනවා නම් අපි 3000ක් දැම්මට පස්සේ රුපියල් 10ක් අපි ඉතුරු දෙන්න ඕනේ කියලා පෙන්නනවා. නැත්නම් customer credit නම් අපිට credit 2990යි. ඒක අපිට credit දාලා bill කරන්න පුළුවන්. credit දාලා bill කරොත් customer ගේ ledger එකකට මේ ගාණ යනවා, bill එක print වෙනවා. එතකොට අපිට customer ආපහු සල්ලි ගේ අරන් එද්දි අපිට ඒක settle කරලා දාන්න පුළුවන්. දැන් මම මෙතන cash bill එකක් විතර දාන්නම්කෝ. customer 3000ක් දෙනවා. 3000ක් දීලා මම enter කරාට පස්සේ දැන් මෙතනින් තව bill එකක් එනවා. job එක complete වෙලා තව bill මේ PDF එකක් එනවා. හරි. ඒක අර pop up block එකකින් ඉඳා ආවේ නැහැ. මම මේ PDF එක ගන්නම්. අපිට job history වලට ගිහිල්ලා බලන්න පුළුවන් job complete කරපුවා. දැන් 0.25 කියන job එක තමයි complete වුනේ. ඕකේ print එකක් ගත්තොත් මේ විදියට invoice එකක් අපිට customer දෙන්නත් පුළුවන්. අපි job එක create කරද්දී job එක බාරගත්තා කියලා PDF එකක් print කරලා customer දෙනවා. job එක complete කරාට පස්සේ total invoice එක මේ අපිට customer දෙන්න පුළුවන්. එතකොට service management වලදී ඒ job එක දැන් අයින් වෙලා job history එකට යනවා. job complete කරපුවා අපිට බලා ගන්න පුළුවන් job history එකෙන් විතරයි. job history එකෙන් තමයි job complete කරපු ටික ඔක්කොම මෙතනින් බලලා ආපහු print එකක් ගන්නවා නම් print එකක් ගන්න පුළුවන්. ඒ invoice එක cancel කරනවා නම්